සුබ දවසක් වේවා සියලු දෙනාටම. SM විදි YouTube channel එකත් එක්කලා එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඉදිරිපත් කරන්න ඔයගලන්ට විශේෂ දෙයක්. මේක මේ 2026 වසරේ අලුත් විෂය නිර්දේශයේ 6 ශ්‍රේණියට විද්‍යා විෂය වැඩිදුර ඉගෙනුම් මොඩියුලය සඳහා විද්‍යාව කොටසට මේක පරීක්ෂා කරලා බලන්න තියෙනවා. ඉතින් මේක වැදගත් නිසා මට හිතුණා මේක හැමෝටම ඉදිරිපත් කරා නම් හොඳයි කියලා. ඉතින් අද මම ඉදිරිපත් කරන්න යන්නේ ඉතින් අපි හැමෝම දන්නවා අපි එක එක වගා කටයුතු කරද්දී අපි පොහොර පාවිච්චි කරනවා. රසායනික පොහොර තියෙනවා, ඒ වගේම කාබනික පොහොර තියෙනවා. ඉතින් මම මේ පරීක්ෂණයට ගත්තේ කාබනික පොහොර ටිකක්. අපි සාමාන්‍යයෙන් නාගරික කැලිකසල ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ඒකේ කාබනික ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරලා අපි කොම්පෝස්ට් හදා ගන්නවා. ඉතින් මේ නාගරිකව හදාගන්න කොම්පෝස්ට් වල ශුද්ධ ප්ලාස්ටික්, එහෙම නැත්නම් මේවට කියනවා මයික්‍රෝ ප්ලාස්ටික් කියලා. මේ මයික්‍රෝ ප්ලාස්ටික් තියනවද කියලා බලන්න තමයි යන්නේ. ඉතින් මේක කරන්න පොඩි ක්‍රියාපිළිවෙල වල ටිකක් තියෙනවා. ඒ ටික පියවරෙන් පියවර කරලා අපි බලමු මේ කොම්පෝස්ට් පොහොරවල මයික්‍රෝ ප්ලාස්ටික් තියනවද කියලා. ඒ වගේම මේ ක්‍රමයේම පාවිච්චි කරලා මුහුදු වැලිවල, ඒ කියන්නේ මුහුදු වෙරළේ මයික්‍රෝ ප්ලාස්ටික් තියනවද නැද්ද කියලා හොයලා බලන්නත් පුළුවන්. මේ විදිහටම තමයි කරන්න තියෙන්නේ. ඉතින් දැන් අපි පටන් ගමු. ඔයගලන්ට පේනවා මෙතන උපකරණ ටිකක් තියෙනවා. මේ මුලින්ම මම මේ අරන් තියෙන්නේ මෙතන තියෙන්නේ කොම්පෝස්ට් පොහොර ටිකක්. මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් එක එක තැන් වලින් ගන්න කොම්පෝස්ට්. දැන් මම එක තැනකින් විතරයි ගත්තේ. අපිට පුළුවන් ඔය කඩේ විකුණන්න තියෙන කොම්පෝස්ට් පොහොර පැකට් අරගෙන, එහෙම නැත්නම් එක එක ගෙවල් වල තියෙන කොම්පෝස්ට් පොහොර අරගෙන බලලා අපිට මොන වගේ ප්‍රමාණයක් මයික්‍රෝ ප්ලාස්ටික් ලැබෙනවද කියලා බලන්න. ඉතින් මේකේ අවශ්‍ය ප්‍රමාණය කිරා ගන්න මේ වගේ කිචන් ස්කේල් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන පෙට්‍රි දීසියක් තියෙනවා, බීකර් දෙකක් තියෙනවා, මිනුම් සරාවක් තියෙනවා. තව තියෙනවා ලුණු කැට ටිකක් තියෙනවා. තව පෙරහන් කඩදාසි ටිකක් තියෙනවා. ඉතින් මේවා මෙහෙමම කරන්න මේ උපකරණම අවශ්‍ය නැහැ. ගෙදර කෙනෙකුට උනත් තරාදියක් තමයි අවශ්‍ය වෙන්නේ අමතර උපකරණයකට කියලා. එහෙම නැත්නම් මේ කිසිම දෙයක් නැතුව මේ වීදුරු උපකරණ මොකුත්ම නැතුව මේකේ මයික්‍රෝ ප්ලාස්ටික් අපිට හොයලා බලන්නත් පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් මේ බීකර් වෙනුවට අපිට ජෑම් බෝතලයක් වුණත් ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පෙට්‍රි දීසියක්ම ගන්න කියලා නැහැ. පෙරහන් කඩදාසි වෙනුවට මස්ලින් කියලා රෙදි වර්ගයක් තියෙනවා. ඒකේ රෙදි කැබල්ලක් ගත්තා නම් මේ අපිට ගන්න පුළුවන් මේක ආදේශකයක් විදිහට. හොඳ, දැන් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මුලින්ම මම මෙන්න මේ තියෙන පෙට්‍රි දීසියට කොම්පෝස්ට් පොහොර වලින් ග්‍රෑම් 12.5ක් කිරා ගන්නවා. මේ තරහදිය තියෙනවා. මේ තරහදිය උඩින් මම මෙහෙම පෙට්‍රි දීසිය තියලා මේක 0 කරගන්නවා. ඊට පස්සේ ග්‍රෑම් 12.5ක් අපි කිරා ගමු කොම්පෝස්ට් වලින්. හරි, දැන් මම මේකේ ග්‍රෑම් 12.5ක් මේක 12.5ක් කිරෙන්නේ නැහැ. ඒක නිසා ග්‍රෑම් 13ක් වගේ වෙන්න කිරා ගත්තා. දැන් මම මේක පැත්තකින් තියනවා. ඊට පස්සේ මේ කොම්පෝස්ට් ටික දිය කරගන්න ඕනේ. ඒ දිය කරගන්න වතුර මිලිලීටර් 125ක් විතර දාන්න ඕනේ. එතන මම මේ බීකරේට වතුර මිලිලීටර් 125ක් විතර දාලා ඊට පස්සේ මෙන්න මේ ලුණු ටික මේ වතුර එකේ දිය කරගන්නවා සන්තෘප්ත ද්‍රාවණයක් හැදෙනකම්. හොඳයි, මම මේ පොහොර එකපාරම වතුර දිය කරන්නේ නැහැ. මෙහෙම දිය කරලා අපිට මයික්‍රෝ ප්ලාස්ටික් වෙන් කරලා ගන්න බෑ. ඒක නිසා අපිට ඝනත්ව වෙනසක් ඇති කරගන්න ඕන නිසා මේකට මම ලුණු කැට ටිකක් දිය කර ගන්නවා. ලුණු කැට ටිකක් දිය කරගමු දැන්.
හොඳට දිය කරගන්න ඕනේ. දැන් මම මේ වතුර මිලිලිටර 125ට ලුණු සන්තෘප්ත වෙනකන් දිය කරගත්තා. ඒ කියන්නේ තවදුරටත් දිය නොවන ප්‍රමාණයක් වෙනකම්ම ලුණු ටිකක් දිය කරගත්තා. මේකේ කලින් මම කිව්වා දැන් මේකේ ඝනත්ව වෙනසක් ඇති වෙනවනේ. ඒ කියන්නේ ජලයේ ඝනත්වයට වඩා පොඩ්ඩක් මේකේ වැඩි ඝනත්වය. ඒතර මයික්‍රෝ ප්ලාස්ටික් අංශු මේකේ පහ වෙන්න ගන්නවා. ඒකෙන් තමයි අපිට මේක වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. මයික්‍රෝ ප්ලාස්ටික් කියන්නේ මයික්‍රෝමීටර් 1ත් මිලිමීටර් 5ත් අතර කුඩා ප්ලාස්ටික් අංශු වලට තමයි මයික්‍රෝ ප්ලාස්ටික් කියන්නේ. එතකොට දැන් මේකේ ඒක තියෙනවද කියලා දැන් බලන්න ඕනේ. ඉතින් දැන් මම මේ කිරාගත්තු කොම්පෝස්ට් ග්‍රෑම් 12.5 මෙන්න මේකට දානවා. මේක දැන් ටික වෙලාවක් දිය කරගන්න ඕනේ. මේක හොඳට මිශ්‍ර කරන්න ඕනේ විනාඩි 2ක් විතර. විනාඩි 2ක් විතර තමයි මේක මිශ්‍ර කරන්න කියන්නේ. හොඳට මිශ්‍ර කරාම තමයි මේකේ කැටිති ඇතුලේ තියෙන මයික්‍රෝ ප්ලාස්ටික් එහෙම මේ එළියට එන්නේ. හොඳයි දැන් මෙහෙම විනාඩි 2ක් හොඳට මිශ්‍ර කරායින් පස්සේ මේක විනාඩි 10ක් විතර හෙලවෙන්නේ නැතුව තියන්න ඕනේ. ඉතින් මම මේක විනාඩි 10ක් විතර හෙලවෙන්නේ නැතුව පැත්තකින් තියලා තියන්න. ඊට පස්සේ අපි බලමු මොකද කරන්න කියලා. දැන් මේ කොම්පෝස්ට් මිශ්‍රණය විනාඩි 10ක් විතර තිබ්බා හෙලවෙන්නේ නැතුව. දැන් ඉතින් අපි මේක පෙරා ගන්න ඕනේ. පෙරා ගන්න කලින් මම පෙරන්නේ නම් පෙරහන් කඩදාසියකින් මෙතන පෙරහන් කඩදාසිය මේක මම මේ වගේ පෙරහන් කඩදාසියක් තෝරගත්ත මේක ඉක්මනින් පෙරෙන්න ඕන නිසා ඊළඟට තව දෙයක් කියන්න ඕනේ. මෙන්න මේ තරාදිය තියෙනවනේ. මෙන්න මේ තරාදිය එච්චර සංවේදී තරාදියක් නෙමෙයි. මේක උපරිම කිරන්න පුළුවන් ග්‍රෑම් එකක්. එතකොට මේකේ දශම ගණන් කිරන්න අමාරුයි. දශම ගණන් කිරන්න අපහසු නිසා අපිට මේ නිවැරදිම පාඨාංක මිනුම් සම්බන්ධයෙන් කියන්නේ මේ ස්කන්ධය සම්බන්ධ මිනුම් ගද්දි පොඩි දෝෂයක් ඇති වෙන්න පුළුවන්. මම දැන් මේක ඊළඟට තියෙන අපිට පෙරහන් කඩදාසි ස්කන්ධය මැනගන්න. පෙරහන් කඩදාසියේ ස්කන්ධය මේක සටහන් වෙන්නේ නැහැ ග්‍රෑම් එකක්වත් නැති නිසා. ඊට පස්සේ මේක පෙරුවෙන් පස්සෙත් අපිට පෙරහන් කඩදාසියේ ස්කන්ධය මැනගන්න තියෙනවා. හරි දැන් අපි ඒක බලමු මුලින්ම. මම මේක පැත්තකින් තියන්න. දැන් මේකේ පේනවා ඇති උඩ කොටසක් තියෙනවා මේ නොසොල්වා තිබ්බහම. ඊට පස්සේ යටට බහැලා තියෙනවා බර දේවල් ටික. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේකේ උඩ හැදිලා තියෙන අවලම්බේ පෙරා ගන්න. මම ඒකට මේ පෙරහන් කඩදාසි පාවිච්චි කරනවා. මේකට පුනීලයක් අවශ්‍ය වෙනවා හරිනම් පුනීලයක දාලා පෙරන්න තියෙනවා හොඳයි. මම දැනට මේකට පුනීලයක් පාවිච්චි කරන්නේ නැහැ. මම මෙහෙම මේ පෙරහන් කඩදාසිය බීකරේ රඳවලා මේකට මේ උඩ තියෙන අවලම්බේ දානවා. එතකොට පේනවා ඇති මේක ඉක්මනට පෙරෙනවා. මම මේ පෙරහන් කඩදාසිය ගත්ත ඉක්මනට පෙරෙන නිසා අපිට වැදගත් වෙන්නේ මේක ඉතුරු වෙන එක. පෙරහන් කඩදාසිය ඉතුරු වෙන එක තමයි අපි ඊළඟ පරීක්ෂණයට යොදාගන්නේ. හොඳයි දැන් මේක ටික ටික පෙරෙනවා. මේ පෙරෙන ගමන් මම තව දෙයක් කියන්නම්. මේ ශුද්ධ ප්ලාස්ටික් මොන වගේ අහිතකර බලපෑමක්ද අපිට ඇති කරන්නේ. මේ ශුද්ධ ප්ලාස්ටික් එහෙම නැත්නම් මයික්‍රෝ ප්ලාස්ටික් කියන එක සාගර ජීවීන්ට ඒ වගේම පාංශු ජීවීන්ට ලොකු බලපෑමක් එල්ල කරනවා. මේවා ආහාර දාම ඔස්සේ ගිහිල්ලා එක්රැස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ මයික්‍රෝ ප්ලාස්ටික් නැති වුණාට නැනෝ
ප්‍රමාණයේ අංශු සමහර විට මේ ශාක තුලට මුල් වලින් ඇතුල් වෙන්නත් පුළුවන්. එතකොට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඉදිරියේදී. ඉතින් අනිත් එක තමයි මේ සාගර ජීවීන්ගේ මාළුන් එහෙම ඒ මාළුන්ගේ ශරීරය ඇතුළත මේ මයික්‍රෝප්ලාස්ටික් ගොඩාක් එක්කහුව වෙලා තියෙනවා. ඉතින් ඒවා ආහාර දාම ඔස්සේ ජීවියාගෙන් ජීවියට යනවා. එතකොට ආයව එක්රැස් වීමේ අවදානම ගොඩක් වැඩි. සමහරට මේක නිසා විශාල හානියක් වෙන්න පුළුවන් තව කාලයක් යද්දි. ඉතින් මේ මයික්‍රෝප්ලාස්ටික් තියෙන්නේ කොම්පෝස්ට් වල විතරක් නෙමෙයි. මම ඕගොල්ලන්ට කියන්නම්. ඕගොල්ලෝ දන්නවා ඇති. ගෙවල් වල තියෙනනේ අර ප්ලාස්ටික් කොස්ස. ඒ ප්ලාස්ටික් කොස්ස ගෙවෙද්දි පවා මයික්‍රෝප්ලාස්ටික් වාතයට මිශ්‍ර වෙනවා. වාතයට මුසු වෙනවා. එතකොට ඉතින් අපි හුස්ම ගද්දී ආශ්වාස වාතය ඔස්සේ මේ මයික්‍රෝප්ලාස්ටික් අපේ පෙනහැලි වලට පවා යන්න පුළුවන් කියලා දැන්ට සොයාගෙන තියෙනවා. ඉතින් මේකේ අවදානම අපිට ලොකුවට දැන්ට බලා ගන්න බැරි වෙයි. ටික කාලයක් යද්දි අපිට මේකේ භයානක තත්ත්වේ බලා ගන්න පුළුවන් වෙයි. හරි දැන් මම මේක වේලගෙන තියෙන්නේ. මේ මෙන්න මේ පෙරහන් කඩදාසිය එළියට අරගත්තා. දැන් මේකේ තියෙන අපද්‍රව්‍ය ටික මෙන්න මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා මේකේ තියෙන කාබනික ද්‍රව්‍ය ටිකක් තියෙනවනේ. දැන් මේක මේ පෙරද්දී ඉතුරු වෙන කාබනික ද්‍රව්‍ය තියෙනවා. ඉතින් ඒවා තිබ්බොත් මයික්‍රෝප්ලාස්ටික් අපිට බලා ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා මේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්න ඕන නිසා මේකට දානවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා ඉතුරු වෙන අපද්‍රව්‍ය ටික අපි අන්වීක්ෂයෙන් බලමු මයික්‍රෝප්ලාස්ටික් තියනවද කියලා. කොහොමද අපිට පේන්නේ කියලා. මෙහෙම පොඩ මිශ්‍ර වෙන්න මම මෙහෙම බිඳු වශයෙන් එකතු කරනවා. නැත්තම් මේකේ තියෙන අපද්‍රව්‍ය ටික වෙනම අරගෙන ඒක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල දාලා තව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මිලිලීටර් 50ක විතර දාලා ඒක ඒ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල මිශ්‍ර කරලා ඒකත් ආයේ පෙරාගෙන පාවිච්චි කරන්න පුළුවන් අපිට වන්වික්ෂ නිරීක්ෂණය කරන්න. ඉතින් මම මේ විදිහට කළ බලන මේ විදිහටත් බලා ගන්න පුළුවන් අපිට. ඒක නිසා මම මේක ඉක්මනට කරන්න ඕන නිසා මම මෙහෙම කරන්න කියලා හිතුවේ. මේ තියෙන්නේ මයික්‍රෝප්ලාස්ටික් අන්වීක්ෂයෙන් පෙනෙන ආකාරය. මේ විනිවිද පෙනෙන කෑලි වගේ තියෙන්නේ මයික්‍රෝප්ලාස්ටික් කෑලි තමයි. ඉතින් මේවා පියවැසින් බැලුවම පේන්නේ නැහැ. මේකේ සමහර විට සමහර ඒවල පොඩි වර්ණයවත් ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ මයික්‍රෝප්ලාස්ටික් වර්ණ ගන්නවල බලන්න පුළුවන්. ඒක වර්ණකයේ විදිහට යොදාගන්න නයිල් රෙඩ් කියන වර්ණකය. ඉතින් නයිල් රෙඩ් කියන වර්ණකේ ටිකක් මිල අධිකයි. ඒක නිසා මෙතනදී පාවිච්චි කරන්න අපිට අපහසුයි. කොහොමත් අපිට මේක අඳුර ගන්න පුළුවන්. මේක ළමයි එක්කලා කරන් දින ළමයිට උනත් අඳුර ගන්න පුළුවන්. ළමයිට කලින් මෙහෙම මේ වගේ හැඩ තියෙන්න කියලා කලින් කියලා ඉන්න වෙනවා. මොකද නැත්නම් අඳුර ගන්න බැහැනේ. මේ වගේ වෙනත් කොටස් තියෙන්නත් පුළුවන්. මේකේ අනිත් ඒවා තියෙන වෙනත් කාබනික අපද්‍රව්‍ය කොටස්. ඉතින් මේ වගේ තවත් වැදගත් දේවල් දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එන හැමෝටම සුබ දවසක් කියලා ආයෙත් ප්‍රාර්ථනා කරනවා. ආයෙත් හමු වෙමු.